අපි වැඩේ පටන් ගමු. ඕකේ ගිය සතියේ අපි කතා කරේ මෙයානේ pseudo codes. හරි මෙන්න මේ repetition pseudo codes කොටස් තුනකට බෙදන්න පුළුවන්. හරි මම ලියනවා පළවෙනි එක for do loop එක කියලා. right අලුත් වචනයක් හම්බ වෙනවා loop. for do loop. loop එකක් කියන්නේ ආපහු කරනවා කියන තවත් වචනයක්. repetition එකක් loop එකක් දෙකම එකයි. හරි මේ වැඩේදී මේ loop කියන වචනේ ගොඩක් වෙලාවට කතා වෙන නිසා ඒක මම මොන්න ඔයාලට හඳුන්වලා දෙනවා. for do loop එකක් තියෙනවා. අය තියෙනවා while do loop එකක්. මේක සමාන තැන්වල do while කියලා තියෙනවා දෙකම එකයි. loop. අන්තිම එක repeat until loop එක. හරි පැහැදිලිව වෙනවා. ඔන්න loops තුනයි. හරි මොනවද එතකොට මේ වචන? කොහෙන්ද මේ වචන ආවේ? දැන් ප්‍රශ්නයක් ඇත්තේ සිංගල් මීඩියම් කට්ටිය කලබල වෙන්න එපා මේ ඉංග්‍රීසි. අමුතු වචන දැක්ක කියලා. ඉංග්‍රීසි මීඩියම් කියලා වෙනසක් නැහැ. මේක දැකලා කලබල වෙන්න එපා. කොහෙන්ද මේ වචන ඇවිල්ලා තියෙන්නේ? මේ වචන ඇවිල්ලා තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හදපු මිනිස්සු. හරි එයාලා දාලා තියෙනවා යම් කිසි දෙයක් ආපහු කරව ගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ කියන ඒවා පාවිච්චි කරගන්න වෙනවා. මේ තුනෙන්ම කරන්නේ යම් කිසි දෙයක් ආපහු කරන එක. එතකොට මොකටද තුනක් තියලා තියෙන්නේ? එකම නම් කරන්නේ මොකටද තුනක්? හරි එකම වැඩේ තමයි කරන්නේ. repetition තමයි කරන්නේ. හැබැයි තුන් විදිහකට. හරි අවස්ථා තුනකදී තමයි අපිට මේක පාවිච්චි කරන්නේ. එකම වැඩේට මේ තුනම පාවිච්චි කරන්න බැරුව වෙනවා. ඒ කියන්නේ විදි තුනකින් තමයි මේ repetition එක කරන්නේ. repetition තමයි කරන්නේ. හැබැයි විදි තුනකට. ඔන්න පළවෙනි උදාහරණය මේ බලන්න for do loop එක. ඔන්න මම මේ තුන් දෙනාම ආපහු කොටස් දෙකකට ගන්න යනවා. හරි මොකද්ද කොටස් දෙක? මෙයා. මෙයා තනියම මෙයාලා දෙන්න එකට. for do loop එක හරි ඒව කොහොමද ආවේ? ඇයි ඒ වචන පාවිච්චි කරන්නේ? ඒ හොයන්න යන්න පඬිත වෙන්නේ බලමයි. නිකන් අල වෙනවා වැඩි. හරි right for do loop එක පාවිච්චි කරන්නේ මෙන්න මේ අවස්ථාවලම. මොනවා? වාර ගණන දන්නව විතරයි. මොන වාර ගණනද? යම් කිසි වැඩක් කී පාරක් වෙන්න ඕනද කියලා දන්න වෙලාවට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් for do loop එක. ඒ වැඩේ වෙනුවෙන්ම හදලා තියෙන loop එක තමයි for do. වාර ගණන දන්නවනම් hello කියන වචනේ පස් වතාවක් ස්ක්‍රීන් එකේ පෙන්න ගන්න ඕනේ. ඔය කියන්නේ දන්නවා. ඒ වැඩේ දෙනකොටම දන්නවා මේක පස් වතාවක් පෙන්නන්න ඕනේ කියලා. හරි වාර ගණන දන්නා විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳම loop එකක් තමයි for do loop එක. ඇති දැක්කද? මෙයා ඔකේ අනිත් පැත්ත. වාර ගණන නොදන්නවා විදිහ. මේවා නෝට් වල මේ වදාගත්ත ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්නයි ඕනේ. හරි මේ loops දෙකම මේ ක්‍රම දෙකම අපි පාවිච්චි කරන්නේ වාර ගණන ධාරියටම දන්නේ නැති වෙලාවට. මොකද ඒ කියන්නේ වාර ගණන දන්නේ නැහැ කියන්නේ මොන වගේ අවස්ථාවද? ඔයා වැඩසටහනක් හදනවා. ඒක පාවිච්චි කරන එකනට අංකයක් දාන්න දෙනවා. අංකය දැම්මන් පස්සේ ඒක odd evenද කියලා පෙන්නනවා. හරි odd evenද කියලා පෙන්නනවා. ඔත් එදි ගැටෙදි කියලා පෙන්නනවා. එතකොට අති තරම් දාන්න පුළුවන්. හරි මේකේ එක කොන්දේසියයි තියෙන්නේ මේ ඇප් එක නවතිනවා odd evenද කියලා පෙන්නන එක නවතිනවා. ඔයා බිංදුව හෝ ඊට අඩු සංඛ්‍යාවක් දැම්මොත් බිංදුව හරි ඍණ ගණන් ගැහුවොත් මේක නවතිනවා කියලා හිතන්න. බිංදුව ගැහුවොත් නවතිනවා කියලා හිතන්න. එතකොට ඔන්න ඔය වගේ වෙලාවක තමයි වාර ගණන නොදන්නා විට කොච්චර වතාවක් පුනර්කරණය වෙන්න ඕනද කියලා දන්නේ නැහැ. ඇයි? ඔයා ඇප් එක හදන වෙලාවට දන්නවද ළමයි මේ ඇප් එක යූස් කරන එක කීවෙනි වතාවෙද බිංදුව ගහයිද කියලා? ඌ පළවෙනි වතාවට බිංදුව ගහන්නත් පුළුවන්. වතාවල් 10ක් කියපුවම බිංදුව ගහන්නත් පුළුවන්. දන්නේ නැහැ. එයා කරන ඒ වැඩේ කරනකම් මට මේක පුනර්කරණය කරන්න වෙනවා. එහෙම නැත්නම් රිපීට් කරන්න වෙනවා. අන්න වාර ගන්න දන්නේ නැහැ. හරි වැඩේ පටන් ගත්තීම දන්නවනම් මේක යූස් කරන්න පුළුවන්. වැඩේ පටන් ගද්දී වාර ගන්න දන්නේ නැත්නම් මෙන්න මේ දෙන්නව යූස් කරන්න පුළුවන්. එතකොට මම හිතනවා මේ එකම වැඩේ කරන්න තුන් දෙනෙක් ඇයි ඉන්නේ කියන එක තේරුණා කියලා. ඉස්සල්ලාම තේරෙන්න ඕන කතාව ඒක. මේ මෙන්න පළවෙනි උදාහරණය. මම ලියනවා මේ වගේ වැඩසටහනක්. කෝ i සමානයි 1 to 5 do. හරි මොනවා කරන්නද? මම පොඩක් ඇතුළේට කරලා ලියනවා print කරන්න i. මේක තමයි කෝඩ් එක. මේක නම් මගේ හිතුමතේ ලියපු එක. මේක කොහොමද ලියලා තියෙන්නේ? මේක කවුද එහෙම ලියන්නේ කිව්වේ? ඒක එහෙම ලියන්න කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඇතුළේදී ඒක තමයි ඒක ලියන විදිහ. හරි එහෙනම් ඔයා කවදා හරි කොතනකදී හරි for loop එකක් පාවිච්චි කරන්න ගියොත් එහෙම නැත්නම් O level paper එකේදී for loop එකක් එනවනම් එන්නේ මේ විදිහට තමයි. අයියේ එන්නේ කියන එක අහන්න එපා. ඒක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හදපු මිනිස්සු ඒවා යූස් කරන විදිහ ඩික්ලෙයාර් කරද්දිම මේ විදිහට තමයි ලියන්නේ කියලා එක ෆික්ස් කරලා තියෙන්නේ. අපිට දෙන්න තේරුම් ගන්න. මොකද්ද? කොහොමද ලියන්න ඕනේ? මොකද්ද වචනේ? for කියන වචනේ පටන් ගන්නවා. හරි. එතකොට මේක රියල් කෝඩ් එකක් නම් රියල් කෝඩ් එකේ for තමයි යූස් වෙන්නේ.
programming language එකේ එහෙම නැත්නම් computer එක දැන් දැනගන්නවා for එකක් තියෙනවා. for එකක් දැක්ක ගමන් දැන් machine එක ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් program එක ලෑස්ති වෙනවා. මෙතන අනිවාර්යයෙන්ම පුනර්කරණයක් තියෙනවා. හරි. පුනර්කරණයක් වෙන්න නම් අර ගැලීම් සටහන් වල අපි යන්දා මොකද්ද? කොන්දේසියක් තියෙන්න ඕන. හරි කොන්දේසියක් තියෙන්න ඕන. කොන්දේසියක් නැති පුනර්කරණ නැහැ. මොකක් හරි හේතුවක් හින්දානේ මේක අපව වෙන්නේ. හරි. මේ තියෙන්නේ මේ for loop එකේ කොන්දේසිය ලියන හැටි. හරි. for I සමානයි 1 to 5. මොකද්ද දැන් I කියන්නේ? I කියන්නේ මෙතන මම කැමති අකුරක්. I කියන්නේ මෙතන මම කැමති අකුරක්. A එකට ඔයාලා කැමති නම් A දාගන්න. X කැමති නම් X දාගන්න. Y කැමති නම් Y දාගන්න. ඕන එකක් දාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතෙන්ට මේ වැඩේ කරන්න తాවකාලිකව පොඩි විචල්යක් ඕනේ. වේරියබල් එකක් ඕනේ. ඒ නිසා මට නිකන් I හොඳයි කියලා හිතුණා. ඒ නිසා මම I දැම්මා. වෙන කිසිම එකක් නැහැ. හැබැයි එකක් ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් එකක් ඕනේ. ඔන්න දාලා තියෙනවා. හරි. I කියන්නේ මොකද්ද කියලාද? for කියන වචනේ ලියන්න ඕනේ. වේරියබල් එකක් තියෙන්න ඕනේ. දැන් මේකට දෙන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ වගේ සිම්පල් කොන්දේසියක්. මොකද්ද මේ කොන්දේසිය? මේ කොන්දේසිය කියන්නේ මේ ලූප් එක කී පාරක් වැඩ කරන්න ඕනද කියන එක. හරි කලින් නෝට් එකේ ලියාගත්ත මතකයිද? for loop එක පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවල් වලටද? for loop එක පාවිච්චි කරන්නේ අපි පුනර්කරණය වෙන්න ඕන අවස්ථා ගාන දන්න වෙලාවල් වලට. මේ කියලා තියෙන්නේ 1 to 5. එකේ සිට 5 දක්වා මෙයාට chance එකක් දෙන්න කියලා කියන්නේ. කාටද? I කියන එකනට. හරි මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක වැඩ කරන්නේ. ඊට පස්සේ සිම්පල් වාක්‍යයක් ලියලා තියෙන්නේ. ඔයාලට පේනවද? ඉන්ඩෙන්ට් කරලා ලියලා තියෙන්නේ. ඒ කියන්නේ for එකට මේක අයිති කියලා පෙන්නන්න for එක අතුලෙන් ලියලා තියෙන්නේ. පැහැදිලි? right කොහොමද මේක වැඩ කරන්නේ? අපි මේ පැත්ත ගත්තොත් මෙයාගේ ප්‍රතිදානය පෙන්වන්න ස්ක්‍රීන් එක වගේ හිතලා මේ ලයින් එක වැඩ කරනවා. line by line තමයි programs වැඩ කරන්නේ. for එකට එනවා I සමානයි 1 to 5. එතකොට මෙයා ඉස්සෙල්ලාම කරන්නේ I කියන එකට දාගන්නවා 1 කියන එක. හැම වෙලාවෙම එකගේයි වේරියබල් එකකට එක වෙලාවකට දාගන්න පුළුවන්. හරි. එක කියන එක මෙතෙන්ට දාගෙන මොකද වෙන්නේ? do කියලා තියෙනවා. දාගන්නලු do කියන්නේ කරන්න මොකද්ද කරන්න කියලා යටින් ලියලා තියෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? මේ තියාගමු output එකට මෙතෙන්ට එනවා. I එක මුලින්ම දාගන්නවා 1. හරි. ඒක දාගෙන do print I. I එක print කරන්න. දැන් I එකේ තියෙන වටිනාකම කීයද? 1. ඔච්චරයි වෙන්නේ. හරි. ඊට පස්සේ මේ ලූප් එක කරගෙනවා. හරි. මේක ඉවර වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙයා විසින්ම මේ කෝඩ් එක විසින්ම මේ කොන්දේසිය උඩට ගිහිල්ලා. ඕකේ කොන්දේසිය උඩට ගිහිල්ලා. එයාම තමයි මේක ඉවර කරගන්නේ. කිසි කරදරයක් නැහැ අපිට. කීපාරක් කරගෙන්න ඕනද කියන එක මෙතන දෙන්න විතරයි ඕනේ. එක දාගත්තා do එක කරා. කරා. දැන් එයා ඔටෝමැටික් කරගන්නවා 1 to 5 කියලා තියෙනවා. 1 2 කියන්නේ එකේ සිට 5 දක්වා කියන්නේ. එතකොට ඊළඟ වතාවේදී එක අයින් කරලා මෙතෙන්ට දෙක දාගන්නවා. දෙවෙනි වතාව මෙන්න එනවා I එක print කරන්නලු. print කරා. මේක කරලා ඉවරයි. මේ වාක්‍ය නෑනේ. තිබ්බනම් ඒවත් කරනවා. නැති නිසා මේක කරලා ආපහු මෙතෙන්ට එනවා. දැන් 3 කියන එක දාගන්නලු. දාගෙන I කරන්නලු. I වලගේ දැන් 3යි. I වලගේ 3 නිසා මෙතන print කරන්න කියලා කියනවා. ඒක කරලා ආපහු condition එකට යනවා. කොන්දේසියට යනවා. ඊළඟ එක දාගන්නවා 4යි 4 එනවා do කරන්න මොකද්ද print I print කරන්න 4 print කරා යනවා මෙතෙන්ට 5 කියන එක දාගන්නවා do කරන්න 5 print කරනවා හරි මෙතන අර අනිත් තැන් වල වගේ මේ මාර automatic loop එකක් හරි අපිට කිසි කරදරයක් නැහැ එයාට range එකක් දුන්නාම එයා range එකේ values ටික එයාම දාගන්නවා 1 සිට 5 දක්වා කියලා කිව්වේ ඔය දාගන්න වතාවල් වලදී එයා වැඩ කරනවා 1 දාගත්තා 2 3 4 5 දාගත්තා ඒ වතාවල් වලදී මොනවා හරි කියලා තිබ්බනම් ඒ හැම වතාවෙදිම වෙනවා කියලා තියෙන range එකේදී වැඩ කරනවා එයා විසින්ම ඒක අයින් කරලා දානවා ඇයි එහෙම කියන්නේ අයිලගේ වගේදී එහෙම වෙන්නේ නැහැ පොඩ්ඩක් ඇවිල්ලා check කරලා නම් මනම් වැඩ ගොඩක් තියෙනවා මේක මාර ලේසි I වලට 1 සිට 5 දක්වා දාගත්තා හරි එක වතාවට එකයි දාන්නේ දාන ගමන් ඒ වතාවක් ඇතුලේ කියලා තියෙන මොනවා හරි තිබ්බොත් කරනවා මෙන්න දෙවෙනි එක්සැම්පල් එක අර චුට්ටක් ඔකේ තියෙනවා වෙනස් කරලා පෙන්නනවා මම එහෙමත් ලියන්න පුළුවන් කියලා ඕක කියන එක එහෙමම ලියන්න ඕනේ මම මේ පාර ලියනවා ඒකට 7 දා ගන්නවා රයිට් මේකේ කොන්දේසිය මෙයාගේ ඕකෙන් එකක් කරන් දාගන්න මුලින්ම 7 දා ගන්නවා එතකොට මේ උඩ කොටසෙම වැඩේ ඉවරයි එයා දැන් එකක් දාගෙන තියෙනවා දැන් මේ දාගත්ත කියන්නේ ඒකට දාලා වාරේ දැන් එයා කරන්න ඕනේ ඒක කරන්න ඕනේ මොනවද කියලා හොයාගන්නේ කොහොමද මේ do එකෙන් do එකට පස්සේ do කියන්නේ මාර සිම්පල් ඉංග්‍රීසි තමයි ඒකෙන් do කියන්නේ කරන්න කියලා කියන්නේ මොකද්ද තරු කීයක් print කරන්න ඕනද තරු දෙකක් print කරන්න ඕනේ ස්ක්‍රීන් එකේ තරු දෙකක් print වෙනවා කොහොමද මැජික් එකක් නෙමෙයි මේ ඩබල් කොටේෂන් ඇතුලේ තියෙන ඒ වචනේ එහෙම්මම මෙතන
පෙන්නනවා right මෙතන තරු පෙන්නන්න කියලා දෙන්නේ තරු දෙකක් පෙන්නනවා හරි ඒ වතාව ඉවරයි ඇයි මෙහෙ වෙන 14 නැති නිසා right මේකට යනවා උඩට ආපහු යනවා හැම වෙලේම මේ වැඩේ කරලා ඉන්නවා මෙතෙන් තමයි යන්නේ මේක ඉවරයිද කියලා චෙක් කරගන්න ඉවර නෑනේ 7 ඉවරයි ඊළඟට දාගන්නවා 8 do කරන්න මොකද්ද මෙන්න කියලා තියන්නේ ආපහු තරු දෙකක් පෙන්නනවා right ඒක ඒ වැඩේ ඉවර නිසා ඒ ලයින් එක ඉවර නිසා මොකද කරන්නේ ආපහු උඩට යනවා 9 කියන එක දාගන්න do කරන්න කියලා තියෙන ටිකට ඇවිල්ලා ඒක කරනවා හරි අනොසරයි ඊට පස්සේ මේකත් කරලා ඉවර නිකන් ඉන්න එයා දන්නේ නැහැ මේ ලයින් එක දන්නේ නැහැ මේක ඉවරයිද නැද්ද කියලා එයා යනවා මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට චෙක් කරලා බලපුවම මෙතන තියෙන අන්තිම ඉලක්කමත් මෙතෙන්ට දාන්න ඒ නිසා ප්‍රෝග්‍රෑම් එක විසින්ම දැනගන්නවා මේ අන්තිම ඉලක්කමත් මෙතෙන්ට වැටලා ඉවරයි ඒ නිසා මේ ලූප් එකෙන් මේක එළියට යනවා ඒ කියන්නේ මේක අපහු රිපීට් වෙන්නේ නැහැ ඉවර වෙලා යනවා හරි දෙවෙනි ලූප් වර්ගේ මේක තිබ්බේ while do කියලා හරි සමහර තැන්වල පේපර් වල මෙයාලා යූස් කරනවා do while කියලා කොහොම තිබ්බත් අවුලක් නැහැ එකම වැඩේ වෙන්නේ හරි අපි ඉගෙන ගමු මොකද්ද වෙන්නේ කියලා වචනෙන් තමයි මේ ලූප් එක කොහොමද හැසිරෙන්නේ කියන එක ඉගෙන ගන්න හරි මේකට එහා පැත්තෙන් තියෙන repeat until loop එකත් මේ වගේම තමයි හැබැයි පොඩක් උගේම opposite එක උගේ පැත්තෙන් ගත්තොත් උගේ opposite එක තමයි මේක තේරුම් ගත්තා නම් වැඩේ කොට set i සමානයි බිඳුව set කියන්නේ ඉගෙන ගත්තා මොන වෙලාවකද සුඩු කෝඩ්ස් වල වචන ඉගෙන ගද්දි variable එකක් set කරන්න පුළුවන් අපි ගිය සතියේ කතා කරා variable එකක් හදනවා කියලා පෙන්නන්න i කියන variable එක හදනවා කියලා පෙන්නන්නේ සුඩු කෝඩ් එකේ තියෙන වචනේ තමයි set i එකට බිඳුව තියලා variable එකක් හදනවා flow chart එකේ නම් නිකම්ම අපි මෙහෙම කරලා ලිව්වේ i සමානයි බිඳුව ඕකම තමයි සුඩු කෝඩ් එකේ ඉතින් පොඩ්ඩක් පිළිවෙලට ලියන්න i එකට බිඳුව දානවා කියලා පෙන්නන්න set කියන එක පාවිච්චි කරනවා හරි මෙතෙන් තමයි කෝඩ් එක පටන් ගන්න කොහොමද i එකට බිඳුව දැම්මා මෙන්න මෙහෙම කෝඩ් එකක් එනවා while i එක අඩුයි නම් 5ට මෙන්න වචනේ කරන්න එහෙම නැත්නම් do මොනවාද print කරන්න i එක ඒ විතරක් නෙමෙයි තව වැඩක් කරන්න i සමානයි i + 1 කරන්න හරි මේක කරලා ඉවරලා මොකක් කරන්නද මේ වැඩ ඉවරයි නම් ඔයා මෙන්න මෙතනින් end while කරන්න කලබල වෙන්න එපා කවුරුත් එන ලේසි කේස් එකක් තියෙනවා right i වල බිඳුව දාගන්නලු i සමානයි බිඳුවයි කියන කතන්දරේ තමයි තියෙන්නේ set කියන එක තිබ්බත් එකයි නැතත් එකයි හරි මෙතෙන්ට ආයෙනවා මෙන්න කන්ඩිෂන් එක මෙන්න loop එක හරි කැරකෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කොහොමද හොයාගත්තේ මම මෙන්න මේකෙන් හොයාගත්තේ while කියන්නේ loop එකක් පටන් ගන්නත් වචනයක් end while කියන්නේ මෙතනින් loop එක ඉවරයි කියලා කියන වචනේ හරි for loop එකේ එහෙම දෙයක් තිබ්බේ නැහැ හැබැයි while එකටයි ඊළඟ එකටයි පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි පෙන්නන්න වචන තියෙනවා හරි එතකොට තමයි ප්‍රෝග්‍රෑම් එක මේ ටික විතරයි කරකවනවා නම් රිපීට් කරනවා නම් රිපීට් කරන්න ඕනේ මේ ටික විතරයි කියලා දැනගන්න මේක තිබ්බේ නැත්තම් ලෝක නඩුවක් වෙනවා හරි මෙතනින් එහා තියෙන ඒවත් මේකට අයිති වෙලා එන ප්‍රශ්නයක් කරනවා ඕකේ while මෙන්න ඉන්නවා යාළුවා කවුද මේ කොන්දේසියක් නැතුව මුකුත් කරකවන්න බෑ මේක ඉවරයක් වෙන්න බෑ මේක අයින් කරත් හරි ප්‍රශ්නයක් right මොකද්ද while i 5ට වඩා අඩු වෙන තුරු කරන්න මොනවද කරන්න ඕනේ මෙන්න ඉන්ඩෙන්ට් කරලා ලියලා තියෙනවා හරි i 5ට වඩා අඩුයිද කියලා අහන්නේ i වල වගේ කීයද බිඳුවයි කොහෙන්ද වාගත්තේ මේ පළවෙනි අවස්ථාවේදී i වල වගේ බිඳුවයි දැන් කියනවා i වල වගේ 5ට වඩා අඩුයිද කියලා කොන්දේසියක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහනවා මේක හරි නම් තමයි මේ කියන කොන්දේසියේ වැඩ ටික කරන්නේ මේ කියන ලූප් එකේ වැඩ ටික කරන්නේ මේ කොන්දේසිය හරි නම් කටපාඩම් කරලා තියාගන්න හරිම වැදගත් කතාවක්. ඒකට හේතුව මොකද්ද කියන එක තව පොඩ්ඩකින් කියන්න. while කියන එකේදී එයාගේ අතුලට යන්නේ මෙන්න මේ දීලා තියෙන කොන්දේසිය හරි නම් විතරයි. හරි නම් අතුලට යනවා මේක වැරදුන වෙලාවට end while එකට ගිහිල්ලා මේක ඉවර වෙනවා. i වලගේ 5ට වඩා අඩුයිද i වලගේ බිඳුවයි ඒ කියන්නේ 5ට වඩා අඩුයි මේ කොන්දේසිය හරි ඒ නිසා ඇතුළට යනවා i print කරන්නලු i වලගේ දැන් බිඳුවයි print කරා මෙන්න තව වැඩක් කරන්නලු මොකද්ද i සමානයි i + 1 i කියන්නේ බිඳුවයි බිඳුවට එකක් එකතු කරන්නලු දැන් මොකද වෙන්නේ i වලගේ එක වෙනවා හරි දැන් i එක වුණා හරි ඔන්න දැන් තමයි පැටලෙන තැන දැන් ඔයාලා මේ ලූප් කතන්දරේ පළවෙනි වතාවට නම් දැක්කේ ඔයාලට හිතෙන්න පුළුවන් ඊළඟට වැඩ කරනවා කියලා මෙන්න මේ ලයින් එක. ප්‍රෝග්‍රෑම්ස් වැඩ කරන්නේ ලයින් බයි ලයින් නේ. එහෙමයි කියලා මේ ලයින් එක වැඩ කරන්නේ නැහැ පුතේ. ඒකට හේතුව මොකද්ද? right ඉස්සෙල්ලා කෝඩ් එකේදී දැක්කා එයාගේ යටතේ තියෙන ටික කරලා එයා මේක ඉවරයිද නැද්ද කියලා චෙක් කරගන්න යන්නේ මෙතෙන්ද නෙමෙයි.
හරි ඉවර නම් මෙතෙන්ට යනවා තමයි. හැබැයි චෙක් කරගන්න ඕනේ ඉවරයිද නැද්ද කියලා. ඉවරයිද නැද්ද කියලා චෙක් කරන්නේ මෙන්න මේ කොන්දේසියට අවිල්ලා. හරි i සමානයි i + 1 කරපුවම දැන් i වලගේ 1යි. ඒක කරා මෙතෙන්ට ගිහිල්ලා එක මේකට දාලා චෙක් කරනවා. එක 5ට වඩා අඩුයිද? ඔව්. කොන්දේසිය හරි. කොන්දේසිය හරි නම් ආපහු ඇතුළට එනවා. මොකද්ද වෙන්නේ? i print වෙන්නලු. එකපාරක් print වෙනවා. දැන් දෙවෙනි පාරක් print වෙන්නලු. දැන් i වලගේ 1යි. ඒ වැඩේ හරි. දැන් මොකද කියන්නේ? ඊළඟ ස්ටෙප් එකකින් කරන්නලු i වලට එකක් එකතු කරන්නලු. i වලගේ 1යි ඒකට එකක් එකතු කරන්නලු. දැන් i වලගේ 2යි. හරි. මෙහෙ යන්නේ නෑ. මේක ගිහිල්ලා කොන්දේසියට තමයි දාලා බලන්නේ. 2 5ට වඩා අඩුයිද? ඔව්. කොන්දේසිය හරි. එහෙනම් ආපහු ඇතුළට එනවා. i print කරන්නලු. i වලගේ දැන් 2යි. ඊළඟ ලයින් එකට යනවා. i වලට එකක් එකතු කරන්නලු. i වලගේ 2යි. 2ට එකක් එකතු කරපුවාම මේ පැත්තේ 3 වෙනවා. හරි. මේක අරන් ආපහු කොන්දේසියට යනවා. ඕනම ලූප් එකක් චෙක් කරගන්න මෙතෙන්ට යනවාමයි. එහෙම තමයි ඒවා හදලා තියෙන්නේ. රයිට්. දැන් අගේ 3යි. 3 කියන එක මෙතෙන්ට දාලා 3 5ට වඩා අඩුයිද? ඔව්. ඒ කියන්නේ කොන්දේසිය හරි. එහෙනම් මේක ඇතුළට එනවා. i වලගේ දැන් කීයද කියලා print කරන්නලු. i වලගේ 3යි. print කර. ඊළඟ ලයින් එකට පයින්නවා. කොහොමද? i වලගේට එකක් එකතු කරන්නලු. 3ට එකක් එකතු කරපුවාම දැන් i 4 වෙනවා. 4 අරන් යනවා මෙතෙන්ට. 4 5ට වඩා අඩුයිද? මේ කොන්දේසිය හරි. 4 5ට වඩා අඩුයි. ඒ නිසා ඇතුළට එනවා. i print කරන්නලු. i පාරක් print කරා. ඊළඟ වැඩේ කරන්නලු. i වලට එකක් එකතු කරන්නලු. i වලගේ 4යි. ඒකට එකක් එකතු කරපුවාම 5යි. ඔන්න වෙනස් වුණා. මේකත් අරන් යනවා මෙතෙන්ට. ගිහිල්ලා i වලට දාලා චෙක් කරනවා. 5 5ට වඩා අඩුයිද? උත්තරේ නැහැ. කොන්දේසිය මොකද වෙන්නේ? සත්‍යයි නෙමෙයි හරි නෙමෙයි දැන් මේක වැරදි වෙනවා. කොන්දේසිය හරි වෙලා තියෙනකන් තමයි මේක ඇතුළට යන්නේ. ඔන්න දැන් කොන්දේසිය වැරදුනා. දැන් මොකද වෙන්නේ? while එකෙන් ඇතුළට යන්න දෙන්නේ නැහැ. do එක පැත්තට යන්න දෙන්නේ නැහැ. while එක කෝඩ් එක කෙලින්ම අරන් එනවා. end while එකට මේක ඉවර වෙනවා. හරි. ඔන්න ඔය ටික වෙද්දී ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ මෙන්න මේ අංක ටික. මේ කෝඩ් එකේ හැටියට මෙච්චරයි පෙන්නන්නේ. i වලගේ බිඳුවයි. i වලගේ බිඳුවල. ඒක මේවා දැක්කට බය වෙන්න එපා. මේවා ප්‍රෝග්‍රෑම් එකට මෙතන ඉඳන් මෙතෙන්ට මේ ලූප් එකක් තියෙනවා කියලා පෙන්වන්න ලියලා තියෙන වචන. ඒවට ලොකු සීන් නැහැ. i වලගේ බිඳුවල. බිඳුව කියන්නේ repeat. හරි. මෙතනින් ලූප් එක පටන් ගන්නවා කියලා. for එකේ නම් for වචනේ වගේ. while එකේ නම් while වචනේ වගේ. හරි. print කරන්නලු i. මේක පළවෙනියටම හම්බ වෙනවා i print කරන්නලු. එහෙනම් print කරමු කියලා තියෙන එක කරමු. i වලගේ බිඳුවයි මම print කරා. i වලට එකක් එකතු කරන්නලු. i දැන් බිඳුවයි ඒකට එකක් එකතු කරපුවාම i දැන් 1 වෙනවා. හරි. මෙතන අහනවා until i අඩුයි නම් 5ට කොන්දේසියක් දීලා තිනවා. i 5ට වඩා අඩුයිද? මම කියවනේ මේක පොඩි මංජන් කේස් එකක් කියලා. රයිට්. මෙතන තියෙන එකට අපි කියන්නේ කොන්දේසිය. ඕන තැනක තියෙන මේ වගේ සීන් එකකට කියන්නේ කොන්දේසිය. while loop එකේදී කොන්දේසිය හම්බුනේ උඩම. for loop එකේදී කොන්දේසිය හම්බුනේ උඩම. repeat until එකේදී කොන්දේසිය හම්බෙන්නේ ළමයි යටම. ඔන්න විශේෂත්වයක් repeat until ගේ. හරි. හොඳට මතක තියාගන්න. අහගන්න. මෙතනගේ බිඳුවයි i පෙන්නන්නලු පෙන්නවා. i වල අගයට එකක් එකතු කරන්නලු. දැන් i බිඳුවයි බිඳුවට එකක් එකතු කරා. දැන් i 1 වෙනවා. ඒක ඇල හරි. කොන්දේසිය මෙතන ඉවර වෙනවද නැති කියලා බලන්න හැම වෙලෙම කොන්දේසියකට එන්න ඕනේ. ආව කොන්දේසියකට i අඩුයිද 5ට? i කියන්නේ දැන් කීයද? 1යි. 1 5ට වඩා අඩුයිද? මේ කොන්දේසිය හරි. කොන්දේසිය හරි කියන්නේ ළමයි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙනවා. කවුරු හරි එහෙම නැහැ කිව්වොත් ඒ බොරු. right මතක තියාගන්න repeat until loop එක වැඩ කරන්නෙම while do එකේ අනිත් පැත්තට. while loop එක කොන්දේසිය හරියනකම් වැඩ කරනවා. repeat until loop එක කොන්දේසිය හරි වුණොත් ටක් ගාලා මේක නවත්තලා දානවා. මේ වැඩසටහනේ පෙන්වන්නේ බිඳුව විතරයි. while එකක් තියෙන්නේ while නම් කොන්දේසිය හරි ගියොත් අතට යනවා. කොන්දේසිය වැරදුනොත් එළියට එනවා. right x වලගේ 1යි කරන්නලු මොකද? තරුව print කරන්නලු. වෙන්න තරුව print උනා. x වලගේ එකකින් වැඩි කරන්නලු. 1 ධන 1 වෙනවා. දැන් x වලගේ 2යි. 2 කියන එක අරගෙන මෙතෙන්ට යනවා. 2 3ට වඩා අඩුයිද? ඔව්. එහෙනම් කරන්නලු. ආය පාරක් තරුව print කරන්නලු. මෙතෙන්ට ඇවිල්ලා x වලට එකක් එකතු කරන්නලු. 2ට එකක් එකතු කරපුවාම 3යි. එකපාර යන්නේ නැහැ. right කොන්දේසියට යනවා. මෙතෙන්ට දාලා බලනවා. එතනින් තමයි check කරගන්නේ මේක එළියට යනවද අපව ඇතුළට එනවද කියලා. 3ට වඩා අඩුයිද කියන කොන්දේසිය දැන් උත්තරේ එන්නේ නැහැ. නැත්තම් while loop එක ඇතුළට යන්න දෙන්නේ නැහැ. right එහෙනම් end while එකට ඇවිල්ලා මේක ඉවරලා යනවා. very good. okay අපව අර ප්‍රශ්නෙමයි තරුව කී පාරක් print වෙනවද? loop එක repeat until. right x වලගේ 1යි repeat කියන එක ඇතුළට එනවා.
කොහොමද print කරන්නලු දරුව ඒ නිසා මෙන්න print වෙනවා දරුව. දරුව print වෙනවා x වලගේ එකක් එකතු කරන්නලු x වලගේ 1යි එකට එකක් එකතු කරපුවම 1යි 1යි 2යි දැන් x වලගේ 2යි. right මෙතෙන්ට ඇවිල්ලා අහනවා x වලගේ 3ට වඩා අඩුයිද x වලගේ දැන් 2යි 2 3ට වඩා අඩුයි. ඒ කියන්නේ මේ කොන්දේසිය හරි මේක නවතිනවා. මේක රිපීට් අන්ටිල් ලූප් එකක්. ඒ නිසා මේක නවතිනවා. නැවතිච්ච ගමන් එහෙනම් අපිට ලූප් එකේ කතන්දරේ මෙතනින් මෙතනට ඉවරයි. ආය යන්නේ නැහැ මේක පෙන්නන්නේ එකයි තමයි. හරි. එතකොට ඔයාලා අර ඉස්සෙල්ලා අහුවා වගේ කාට හරි කෙනෙක්ට හරි මේක හැම වෙලේම මෙහෙම ඉන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නත් දාන්න ඕනේ. හරි ක්‍රියාත්මක වෙන්න නම් හරි පැහැදිලිවම මෙතන මොකද්ද කරන්න ඕනේ? මේ කොන්දේසිය වල දුරු කරන්න. හරි කොන්දේසිය හරි ගියොත් නේ නවතින්නේ. කොන්දේසිය වැරදුනොත් මේක එනවා. එතකොට අපි කියනකොට මෙහෙම. while loop එක වැඩ කරන්නේ කොන්දේසිය වරදිනකම්. repeat until loop එක වැඩ කරන්නේ කොන්දේසිය හරියනකම්. මේක සම්පූර්ණ කෝඩ් එකක්. පැහැදිලිවම මට පේනවා මෙතන ලූප්ස් දෙකක් තියෙනවා. repeat until එකක් තියෙනවා, while end while එකක් තියෙනවා. හොඳට බලගන්න. උත්තරේ අදාගෙන බැලුණාත් කම. එතකොට මේ ලූප්ස් දෙකේ වැදගත්ම කැලි දෙක මොකද්ද? වැදගත්ම කැලි දෙක තමයි කොන්දේසි දෙක. ඕකෙන්නේ ඕක ඉවර වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. කොන්දේසි දෙක තමයි මේ දෙක. මේකේ කොන්දේසිය මෙතන. හරි මේකේ කොන්දේසිය මෙතන. repeat until එකේදී කොන්දේසිය හම්බෙන්නේ අන්තිමේට, while එකේදී කොන්දේසිය හම්බෙන්නේ පළවෙනියට. තව කතාවක් තිබ්බනේ. repeat until එකේදී කොන්දේසිය හරි නම් නවතිනවා. වැරදි නම් වැඩ කරනවා. while එකේදී කොන්දේසිය හරි නම් වැඩ කරනවා, වැරදි නම් නවතිනවා. while එක සාමාන්‍ය හරි නම් මේක හරි මේ වැඩ කරන්න ඕනේ, වැරදි නම් නවතිනවා. repeat until එක පොඩ්ඩක් යම් පොඩි මොංගල් ගතියක් තියෙනවා. ඒක හරි නම් නවතිනවා, වැරදි නම් වැඩ කරනවා. ඔන්න ලොජික් එක. ඔච්චර. කරමු. count එක බිඳුවයි මෙන්න loop එක display කරන්නලු hello කියලා. මම display එකක් අඳ ගන්නවා. අපි හිතමු ඔන්න hello කියලා පෙන්නන. count එකට එකක් එකතු කරන්නලු. count එක බිඳුවයි බිඳුවට එකක් එකතු කරපුවම දැන් count එක එකයි. හරිද? මෙන්න නම කොන්දේසියට count එක 4ට වඩා වැඩිද? count එක 4ට වඩා වැඩිද? දැන් count එකේ අගය 1යි. 4ට වඩා වැඩිද? නැහැ. ඔන්න හම්බෙනවා. count එක 4ට වඩා වැඩිද? උත්තරේ නැහැ. count එක 4ට වඩා වැඩිද කියන කොන්දේසිය මේ වෙලාවේදී හරි නෑ වැරදි. වැරදි නම් මෙන්න කොන්දේසිය වැඩ කරනවා. හරි ගියොත් නේ මේක නවතින්නේ. මේක වැරදි. ඒ නිසා ඔන්න යනවා උඩට කොන්දේසිය හරි කියන නිසා ලූප් එක ඇතුළට එනවා. hello කියලා පෙන්නන්නලු. පෙන්නුවා hello කියලා. මෙතෙන්ට අවිලා කියනවා count එකට එකක් එකතු කරන්න. දැන් එකට එකක් එකතු කරලා 2යි කියලා වෙනස් වෙනවා. දැන් මෙතෙන්ට අවිලා අහනවා count එක 2යි. count එක 4ට වඩා වැඩිද? නෑ. නැත්තම් නියමයි repeat until වලට. ඒ නිසා ගිහිල්ලා ආයෙ පාරක් වැඩ කරනවා. hello කියලා පෙන්නන. count එකට එකක් එකතු කරන්නලු. 2කට එකක් එකතු කරපුවම 3යි. දැන් count එක 3යි. 3 4ට වඩා වැඩිද? ආපහු නෑ. නෑ කියන්නේ repeat until loop එක වැඩ කරනවා. මේක වැරදි. වැරදි නම් වැඩ කරනවා. hello කියලා පෙන්නන්නලු. මෙන්න hello කියලා පෙන්නවා. දැන් count එකට එකක් එකතු කරන්නලු. 3ට එකක් එකතු කරපුවම දැන් count එක 4යි. එනවා මෙතෙන්ට count එක 4 4ට වඩා වැඩිද? 4 4ට වඩා වැඩිද? උත්තරේ නෑ. 4 4ට වඩා වැඩිද? නෑ. නැත්තම් මොකද වෙන්නේ? මේක ආපහු සැරයක් වැඩ කරනවා. hello කියලා පෙන්නනවා. හරි. count එකට එකක් එකතු කරන්නලු. 4ට එකක් එකතු කරපුවම 5යි. මෙන්න 5 වුණා. දැන් අපෙන් ඇවිල්ලා අහනවා count එක 4ට වඩා වැඩිද? 5 4ට වඩා වැඩිද? ඔව්. කොන්දේසිය ඔව් වුණා. කොන්දේසිය හරි වුණා. දැන් මේ loop එක ආපහු උඩට යන්නේ නැහැ. මෙතනින් මේක ඉවර වෙනවා. හරි ගිය ගමන් නවතිනවා. කොන්දේසිය හරි ගියා නවතිනවා. හරි. හැබැයි මෙතනදී කතාව මේ වැඩසටහනේ ඊළඟට තියෙන්නේ සාමාන්‍ය ලයින් එකක් නෙමෙයි. එහෙම නැත්නම් ඉවර වීමක් නෙමෙයි, අවසානය නෙමෙයි. ආපහු loop එකක්. යක්. while කියන loop එක තියෙන්නේ කොන්දේසිය හම් වෙනවා. count එකේ අගය 4ට වඩා වැඩිද? දැන් count එකේ අගය කීයද? උඩ එකම තමයි මේක වැඩසටහනේ. count එකේ අගය 5යි. 5 4ට වඩා වැඩිද? ඔව්. ඔව් වුණාම while loop එක නවතින්නේ නැහැ. ඒක සාමාන්‍ය loop එකක්. count එක 5යි. 5 4ට වඩා වැඩිද? ඔව්. ඒ නිසා අතුලට යනවා. මෙන්න අතුලට. අතුලට ගිහිලා hello කියලා පෙන්නනවා. හරි. දැන් මෙතනදී කියන්නේ count එකේ අගය එකකින් අඩු කරන්න. යාලා කියන එක තමයි අපිට වැඩක් නැහැ මොනවද කියලා. count එකේ අගය 5යි. 5න් එකක් අඩු කරපුවම දැන් count එක 4යි. හරි. 4 මෙතෙන්ට අරන් ගිහිලා අහනවා දැන් 5 නෙමේ 4. 4 4ට වඩා වැඩිද කියලා. 4 4ට වඩා වැඩිද? උත්තරේ නැහැ. ඔන්න මේක නැහැ වුණා. සාමාන්‍ය loop එකක හැසිරීම කොන්දේසිය වැරදුනාම while loop එක මේක end කරලා දානවා. end while වෙනවා. මේ loop එක ඉවර වෙනවා. මේ වෙනකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක 6 වතාවක් වැඩ කරලා තියෙනවා. මේ 2016 40 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනේ. 3 වෙනි උත්තරේ මේක 6 වතාවක් වැඩ කරලා. ඕකේ. එහෙනම් අපි next week එකේදී හම්බෙමු. හැමෝම පන්තිරේ එන්න. මිස්සුන්ට කාට හරි ඉන්නවනම් වීඩියෝ එක මම දානවා. බලලා එන්න කියලා. හරි. එහෙනම්
next එකේ හම්බෙමු. good night ළමයි හැමෝටම.